ආයුබෝවන් ගෙදර රස YouTube channel එකට ඔයාලා හැමෝම මම ආදරයෙන් පිළිගන්නවා. අලුත් අවුරුද්දත් ළඟ ළඟම ඉන හින්දා අද මම හදන්න යන්නේ කිරිබත් එකක් එක්ක වැඩිය කවුරුත් කාලා නැති රසම රස කට්ට සම්බෝලයක්. නිදහස සතුටින් කිරි උතුරයි. අපි බලමු මේක හදන්න මොනවද ඕන වෙන්නේ කියලා. පොල් පළුවක උකු කිරි, සුදු කැකුළු හාල් හුණ්ඩුවක් සහ වතුර. හරි, අපි දැන් කිරිබත් එක හදමු. විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මේ කිරිබත් එක මම රයිස් කුකර් එකේ තමයි හදන්නේ. මොකද ගොඩක් අය අද පුරුදු වෙලා ඉන්න ලේසි ක්‍රමයට වැඩ කරන්නනේ. මුලින්ම සුදු කැකුළු හාල් ටිකයි වතුරයි රයිස් කුකර් එකට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඉස්සර කාලේ ඉඳලා වතුර අපි ඇතිද කියලා බලන්නේ අපේ ඇඟිලි පුරුක ප්‍රමාණයට. මම හිතනවා ඔයාලට ඉගෙන නම් අවබෝධයක් ඇති කියලා. හරි, අපි දැන් බත් එක තැම්බෙන්න තිබ්බා. ටික වෙලාවක් තැම්බුණාට පස්සේ පියන ඇරලා අපි කූරු ගාලා බත් එක ඊට පස්සේ ආයෙත් චූටි වෙලාවක් තැම්බෙන්න තියන්න ඕන. නිදහස සතුටින් කිරි උතුරයි. ඒ අතරතුරේ අපි බත් එකට දාන්න ඕන කරන කිරි ටික හදාගන්න ඕන. ඔයාලගේ රස අනුව මේකට ලුණු එකතු කරන්න පුළුවන්. තව ටිකකින් අපේ බත් එක කිරිබත් එකක් වෙන්නයි හදන්නේ. මේ විදිහට ඔයාලගේ ලුණු රසට අනුව කිරි එක ඇවිල්ලාද කියලා බලන්න. දැන් අපි හදාගත්ත කිරි එක බත් එකට දාගමු. කිරි ටික දාලා බත් එක කූරු ගන්න නම් අමතක කරන්න එපා. මොකද හොඳට කිරි ටික බත් එකට අල්ල ගන්න ඕනේ. ආයෙත් කිරි දාලා ඉවරනාට පස්සේ පියන වහලා ටික වෙලාවක් තැම්බෙන්න තියන්න ඕනේ. අස්වනු නෙලන්න හිතලෝබයි රුසිරි මමන්. හරි, දැන් අපේ කිරිබත් එක හැදිලා ඉවරයි. අපි ඒ අතරතුරේ අර මම කිව්වේ වැඩිය කවුරුත් කාලා නැති රසම රස කට්ට සම්බෝලේ අන්න ඒක හදාගන්න යන්න. අවශ්‍ය ද්‍රව්‍ය කෑලි මිරිස්, ලුණු, රතු ලුණු, තක්කාලි, උම්බල කඩ, රම්ප කරපිංචා, සීනි ටිකකුත් ඕනේ. මුලින්ම කෑලි මිරිසුයි ලුණුයි දාලා හොඳට කොටා ගන්න. ඊට පස්සේ අර සුද්ධ කරගත්ත රතු ලුණු ටිකත් එකතු කරගන්න. මේකත් ටිකක් වැඩිපුර කොටන්න අමතක කරන්න එපා. දැන් අපි උම්බල කඩ ටිකත් එකතු කරගමු. දැන් අපි කපාගත්ත තක්කාලි ටිකත් එකතු කරගන්න ඕනේ. මේක කියන්න ඕනේ සමහර කට්ටිය ඇඹුල් රසට දෙහි එකතු කරනවා. හැබැයි මෙතනදී නම් අපිට ඕන තක්කාලිම තමයි. මොකද මේක විශේෂ කට්ට සම්බෝලයක්. කට්ට සම්බෝලේ හදන්න ඕන කරන හැමතේම දැන් දාලා තියෙන්නේ. හරි, අපේ මූලිකම වැඩේ ඉවරයි. දැන් අපි මේ ටික අරගෙන භාජනයකට දාගමු. මෙන්න මේ ටික තමයි වැඩිය කවුරුත් දන්නේ නැත්තේ. දන්නේ නැහැ කිව්වට සමහර අම්මලා හැමනම් අපේ දන්නව ඇති. හැබැයි තරුණ කට්ටිය මේක දන්නවා අඩුයි. භාජනයක් ලිපේ තියලා හොඳට රත් වුණාට පස්සේ තෙල් ටික දාලා ඒ තෙල් ටිකත් රත් වුණාට පස්සේ අපි කපාගත්ත රම්පේ කරපිංචා ටික එකතු කරගන්න. ඊට පස්සේ ටිකකින් අර අපි හදාගත්ත ලුණු මිරිස් ටිකත් එකතු කරලා ඒකට සීනි ටිකකුත් දාගන්න ඕනේ. දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේ නම් ඇත්තටම සුවඳයි. මම මේ වෙලාවේ ලුණු ටිකක් බලද්දි මට චුට්ටක් ලුණු මදි වගේ තේරුණා. ඔයාලත් ලුණු බලනකොට ලුණු මදි වගේ නම් ආයෙත් ලුණු චුට්ටක් එකතු කරගත්තට කමක් නැහැ. ඔන්න දැන් නම් අපේ කට්ට සම්බෝලේ හැදිලා ඉවරයි. දැන් තියෙන්නේ අපි හදාගත්ත කිරිබත් එකයි රසම රස කට්ට සම්බෝලයයි පිළිගන්නවන්න. හැබැයි චුට්ටක් ඉන්න අපිට තව එකම එක වැඩක් තියෙනවා ඉතුරු වෙලා. මේ වෙලාවේ කැමති කෙනෙක් ඉන්නවා නම් කිරිබත් එක තවන්න පොල් කිරි ටිකක් රත් කරලම ගන්න. ඊට පස්සේ අපිට හට්ටියෙන් කෙසෙල් කොලයකට කිරි තවරලා කිරිබත් එක තවා ගන්න පුළුවන්.
දැන් අපේ කිරිබත් එකයි කට සම්බෝලයයි දෙකම පිළිගන්නලා තියෙන්නේ. ඔයාලත් හදලා රස කියන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ වගේ වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු. සුබ දවසක්.